Hi guys, අද අලුත් වීඩියෝ එකකින් ඔයගලා thumbnail එකේ දකින්න ඇති. ඉතින් මගේ YouTube channel එකේ 1k ගැහුවා. පළවෙනි කඩේම පැන්නා අපි 1k ගැහුවා කොහොම හරි subscribe ලා. මම ස්තුති වෙනවා ඔයගලට මේ මගේ YouTube channel එක sub කරලා 1k ගහන්න උදව් කරාට. මම හිතනවා ඔයගලා මට 10k ගහන්නත් support එකක් දෙයි කියලා. අද මම මොකොත් vlog food challenge මොකද නෙමෙයි 1k ගැහුවට ඔයගලට ප්‍රශ්න වලට ඔයගලට තියෙන මගෙන් අහන තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි දැන් යන් ප්‍රශ්න වලට උත්තර දෙන්න. අලුතෙන් මගේ වීඩියෝ බලන එක්කෙනෙක් නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එක ඕල් කරලා ඔයගලට හිතෙන දේවල් මගේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තව ආතල් ෆන් වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ටිකේ වීඩියෝ ඉතින් ගේන්න අමාරුයි. එහෙනම් අපි වීඩියෝ සෙට් එමු. මේ මුලින්ම මගෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා. හොඳම යාළුවෝ කියලා නෑ. මේ මාත් එක්ක ෆිට වෙන හැමෝම මගේ හොඳම යාළුවා. ඒගොල්ලන්ට කොහොමද දන්නේ? මගේ නම් හොඳම යාළුවෝ කියලා නෑ. මාත් එක්ක ෆිට වෙන හැමෝම මට හොඳම යාළුවෝ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ෆාස්ට් ටීම් එකේ කොහේ හරි ගිහින් ඉද්දී වෙච්ච ආතල්ම සිද්ධිය මොකද්ද? ආතල්ම සිද්ධිය කියන්නේ ආතල්ම සිද්ධි ගොඩක් තියෙනවා. මට වෙච්ච ආතල්ම සිද්ධිය තමයි අපි එකපාරක් ජායල මෝටර් ෂෝ එකකට ගියා. මෝටර් ෂෝ එකක් කියන්නේ කානිවල් එකක සෙල්ලම් කරන්න. අපි ඒකේ අපි දන්නේ කෝච්චි වල බයිසිකල් ගෙනියන්න පුළුවන් කියලා. අපේ සතුරුසෙන් කියලා යාළුවෙක් ඉන්නා. එයා අහලා තිබ්බා මේ ස්ටේෂනෙන් මේ බයිසිකල් ගෙනියන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වලු කෑලි ගලවලා ගෙනියන්න පුළුවන් කියලා. අපි ඉතින් දන්නේ නැතුව මේ කෑලි ගලවලා කියන්නේ කෑලි ගලවෙන්නේ නැහැ. කෝච්චිය අපිට තිබ්බේ 4 මාට්ට වගේ. අපි 3 මාට්ට වගේ එතනට ගියා. පැයක් තියෙන හින්දා මේ අපි බයිසිකල් තියාගෙන බොම්බයි මුටයියක් කකා හිටියා අම්මට ඉතින් පොලිසියෙන් ඇවිල්ලා ඊට පස්සේ මෙහෙම අපි මේ අපේ සාලුක් කියලා යාළුවෙක් ඉන්නා. එයා අර තනි රෝදෙන් පදින බයිසිකලයක් පැද ඉඳලා අපිව පොලිසියට අරන් ගිහිල්ලා අම්මලා ගෙනල්ලා ඒක තමයි ආතල්ම සීන් එක. ඊට පස්සේ අපි මේ කොහොම හරි ගියා. අපි පරක් වෙලා ගියේ. මේ ඒක තමයි වෙච්ච ආතල්ම සීන් එක ෆාස්ට් ටීම් එකේ අපි කට්ටිය ඉද්දි. ඊට පස්සේ ආලා තියෙනවා ජීවිතේට අමතක කරන්න බැරි යාළුවෝ එක්ක ගිය ගමනක් මොකද්ද? වෙච්ච ආතල්ම දවස තමයි වෙසක් එක. වෙසක් එකට තමයි අපි පට්ටම ආතල් ගත්තේ. ආතල් කියන්නේ ආතල් කෝටියයි. යාළුවෝ එක්ක අපි බයිසිකල් වලින් වෙසක් වලට මේවට යනවා, දන්සල් වලට යනවා, පාරේ කෑග ගහ යනවා, පීල් ගහනවා. එහෙම තමයි එදා තමයි පට්ටම ආතල් කියන්නේ ෆුල්. ගිය අවුරුද්දේ මේ පාරත් අපි සුපිරිම ආතල්යක් ගන්න බලාපොරොත්තු වෙනවා. මම මෙදා පාරේ වීඩියෝ එකක් ඔයගලට දෙනවා. වැස්සේ නැත්තම් කොහොම හරි දෙනවා මම ඔයගලට වීඩියෝ. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඔයා ස්ටන් කරද්දි වෙච්ච ආතල්ම සිද්ධිය. ආතල්ම සිද්ධිය තමයි අපි ප්‍රැක්ටිස් කරද්දි අපේ යාළුවෙක්ගේ සීයා කෙනෙක්ගේ ස්ටෑන්ඩ් එකක් ගෙනාවා. ස්ටෑන්ඩ් එකක් කියන්නේ ඔය ලොකු අංකල්ලා පදින්නේ ටිකක් ලොකු බයික් එකක්. ලොකු බයික් එක ගියර් මොකුත් නැති. අන්න ඒ බයික් එකක් ගෙනාවා මේ යාළුවෙක්. ඉතින් අපි කම්මැලි නිකන් ටිකක් රෑ වෙලා අපි නිකන් ඉද්දි අපි කරපු ආතල්ම වැඩේ කියන්නේ අපි ස්ටෑන්ඩරේට 7ක් විතර බයිසිකලේ 7ක් විතර මම මේ හරියෙන් විතර දාන්නම් ඔයගලට වීඩියෝ එක පොඩි ක්ලිප් එකක් දාන්නම් 7ක් විතර 7 දෙනෙක් විතර බයිසිකලේ නැගලා පැදලා වැටුණා ආයෙ නැගිට්ටා ආයෙ පැදලා ආයෙ වැටුණා එහෙම තමයි ඒක තමයි වෙච්ච ආතල්ම ස්ටන් කරද්දි වෙච්ච මේක අපි යන් ඊළඟ ප්‍රශ්නෙට බයික් එක මොකද්ද මං ආසම බයිසිකල් එකක් නෑ 3ක්ද කොහෙද තියෙනවා WRX MT7 යි S1000RR තමයි ආසම ආයි උඹ යන්න කැමති තැන මොකද්ද යන්න කැමති තැන බදුල්ලේ තමයි ආයි උඹට කොහෙන්ද සල්ලි ඔච්චර සල්ලි දෙනවා ඉතින් ගෙදර කට්ටිය දෙනවා සල්ලි ඉල්ලපුවම උඹට කෙල්ලෙක් ඉන්නවද අයියේ කෙල්ලෝ නෑ උඹට ක්‍රෂ් එකක් ඉන්නවද ඉන්නවනම් මෙයාගේ නම ක්‍රෂ් එකක්වත් නෑ බං ඊපස්සේ උඹට ඇයි උඹට උඹ ඔච්චර කැත ඉතින් ඒක දන්නේ නෑ ඒක අහපන් මේ කාගෙන් හරි අහපන්
ඔයා ආසම ෆුඩ් එක මොකක්ද? මං ආසම කෑම ආසම කෑම ලසඤ්ඤා නේ. ඔයා ආසම බයික් තුන කිව්වා. ඔයාගේ අනාගත බලාපොරොත්තුව. මං අනාගත බලාපොරොත්තුව චෙෆ් කෙනෙක් වෙන්න. ආයි ඇයි උඹට කෙල්ල සෙට් වෙන්නේ නැත්තේ? ඒක මන් දන්නවද? ඒක මන් දන්නේ නැහැ. අඩෝ උඹේ වයස කීයද? මගේ වයස 16යි. උඹ ඉන්නේ මන්නාරමේද? මම ඉන්නේ මන්නාරමේ නේ. මං ඉන්නේ වත්තල. උත්තර දීපන්. හරි උත්තර දුන්නා. ආයි මොනවද තියෙන්නේ? අනිත් ඒවා කියන්නේ අහලා තියෙන ප්‍රශ්න වලට. ඔයා ඉස්කෝලේ කරන ස්පෝර්ට් එක මොනවද කියලා. මං ඉස්කෝලේ කලින් ස්පෝර්ට් කරා දැන් කරන්නේ. කලින් මං ටෙනිස් ගැහුවා. දැන් නෑ. ඊට පස්සේ ආයි අහලා තියෙනවා ඔයා වීඩියෝ කරන්නේ මොනවලින්ද කියලා. මම වීඩියෝ කරන්නේ iPhone 13 එකකින්. ඒකට මං gimbal එකක් අරන් තියෙනවා. Osmo Mobile SE එකක්. ආයි ශබ්ද දෙන්නේ මයික් එකෙන් DJI. ඊට පස්සේ ආසම් පාට අහලා තියෙනවා. ආසම් පාට නිල් පාට. ඔයාගේ ස්කූල් එක මොකද්ද? මගේ ස්කෝලේ වත්තල ඇන්තනිස්. හරිද? වත්තල ඇන්තනිස් එක තමයි යන්නේ. ඔය ටික තමයි අහලා තියෙන්නේ. තව කමෙන්ට් තියෙනවා. ඒවට රිප්ලයි කරන්න බෑ. වීඩියෝ එක දිග වැඩි. ඕව තමයි දාලා තියෙන කමෙන්ට්. තව කමෙන්ට් දාලා තිබ්බා මට කියන්න බැරි වුණා. ඒවා මේ උත්තර දෙන්න බැරි වුණා. ඒවා කියන්න බැරි වුණා නම් සෝරි. වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම වැඩි කමෙන්ට් කියෙව්වේ නැත්තේ. 1k ගහන්න උදව් කරපු හැමෝටම thank you. අපි ටක් ගාලා 10k ගහමු. මගේ වීඩියෝ අද මේ පළවෙනි පාරට බලනවා නම් මගේ වීඩියෝට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ් එකක් දෙන්න subscribe කරලා මගේ වීඩියෝ ඔයගලට notification එකකින් දාපු ගමන් බලන්න ඕන නම් බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. අදට ගියා.